ඔගොල්ලන්ගේ ගෙවල් වල එහෙම තියෙනවා මේ ඇතුල් වෙන්න තැනම රාමු කරපු ෆොටෝ එකක් ගන්න. සීවලියා කවදාවත් මොනවද දානේ වෙරට. සමහර දුෂ්කර මාර්ගවල වඩිද්දි බුදුහාමුදුරුවොත් පසුපස හැරිලා බලනවා කවුරු ඉන්නවද කියලා. ඇයි ඒ බැලුවේ සීවලී හාමුදුරුවෝ ඉන්නවද කියලා. ඒ යන ගමන පුරාවට කවදාවත් මොකක්ද දානේ වරදින්නේ නැහැ. දවසක් සීවලී හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මට මේ දානය මේ පහසුකම් ඔක්කොම ලැබෙන්නේ මිනිස්සු ඉන්න තැන්වලදී. මිනිස්සු නැති තැනදිත් මට මෙහෙම හම්බ වෙනවද කියලා බලන්න ඕනි වුණා. සීවලී හාමුදුරුවෝ තීරණය කළා හිමාලය හරහා වඩි. ඇයි මිනිස්සු නැහැ. මේකට තවත් හාමුදුරුවරුත් එකතු වුණා. බණ කතාවේ තියෙනවා 500ක් පමණ හාමුදුරුවරු එකතු වුණාලු තනියෙන් නෙමෙයි. බුදුහාරගේ අවසර ගත්තා. බුදුහාමුදුරුවෝත් අවසර දුන්නා. ඉතින් දැන් හිමාලය වඩිනවා. ඉතින් දැන් දානේ වළඳන වෙලාව කිට්ටුයි. දැන් දානේ වෙලාව හිතනකොටම මොකද වෙලා තියෙන්නේ? දන්සල් ඉදි වෙලා තියෙනවා දානේ තියෙන. ගිලම්පස වෙලාව පැන් ටිකක් වැළඳුවොත් හොඳයි. සිතුවිල්ල පමණයි. මොකක්ද? ඒවා පහළ වෙන. කොහොමද එහෙම උමේ? බුදුහාමුදුරුවොත් මේ ගමනට අවසර දුන්නේ නිකම්ම එහෙම නෙමෙයි නේද? බුදුහාමුදුරුවෝ දැක්ක මේ ගමන සීවලී හාමුදුරුවෝ මේ වනය හරහා වැඩිම තුල බොහෝ දෙවිවරු මොකක්ද? බොහෝ පින් කරගන්න. මම කියන දේ තේරුණාද? ඒ විතරක් නෙමෙයි ඒක දෙවිවරුන්ට ඊටාම වටිනා මොකක්ද? අවස්ථාව. ඒ හින්දායි අවසර දුන්නේ. එහෙනම් කවුද මේ පින්කම් කළේ කැලේ? ආන්නේ වනාන්තරවල වෘක්ෂවලට අධිග්‍රහිත කවුද? දෙවි දේවතා. එහෙනම් නැති තැනදිත් මොනවද? ලැබුණා. කාටද ලැබුණා? සීවලී හාමුදුරුවෝ.